අයිබෝවන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මුහුදු වෙරළක පෙන ගන්නෙ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය ඔය මුහුදු වෙරළ හදන අම්මේ රැලි ගන්න ගොඩාක් මහන්සි වුණා, පෙන ගන්න ගොඩාක් මහන්සි වුණා කියනා නේද? ඒක පට්ටපල් බොරු. කියන්නේ ගොඩාක්ම මහන්සි වෙන කියන්නේ මම දන්නා මට සාපේක්ෂව නම් ඒක බොරු. දැන් මම හදාගත්ත මේ වගේ තියෙනවා මේ මුහුදු නිර්මාණයක්. දැන් ඔයාලට පේනවා මෙතන මුහුදු අපි නිර්මාණය කරලා මෙතන සිප්පි කටු ඒ වගේම Tamanට කැමති දෙයක් මේකට ඇඩ් කරගන්න. ඔයාලට මට දෙන්න මේ ඔක්කොම කියලා දෙන්න බෑනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කිව්වේ මුහුදේ පෙන ගන්න ආකාරය. හැබැයි මුහුදුවේ පෙනක් ගන්නවා නම් අපි මෙන්න මේ කලමනා ටික අනිවාර්යෙන් අපි ගාව තියෙන්න ඕන. මොනවාද UV resin. අනිවාර්යෙන් අපි ගාව UV resin එකක් තියෙන්න ඕන. ඒ වගේම මම මේ වෙලාවේදී පාවිච්චි කරනවා mica white color එක. ඒ වගේම solid white. ඒක මෙන්න මේ දෙකම මම එකතු කරගන්න. දැන් ඔයාලට පුළුවන් අනිත් මේ වගේ පොඩි කප් එකක් හරි මේ වගේ සිලිකන් පොඩි කප් එකක්. මේ දෙකම අපිට යූස් කරන්න පුළුවන්. කැමති එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ඊට පේන නිසා මේ කප් එකක් ගන්නම්. මොකද අනිත් කප් එකේ ගත්තොත් ඔයාලට විනිවිද පේන්නේ නැහැ. මේ වගේ UV resin ටිකක් අපි දා ගන්නවා. කප් එකකට. මේ වගේ කප් එකකට UV resin ටිකක් දාගෙන ඒකට mica color පොඩ්ඩක් එකතු කරගන්න. මේ වගේ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒකට මේක solid white color එකනොත් බින්දු කිහිපයක් මේ විදිහට එකතු කරන මොන කලර් එක දැම්මත් මේ අපේ පිග්මන්ටේෂන් එකක් හෝ ඉන්ක් එකක් ඕනම ඉන්ක් එකක් පොඩ්ඩක් බෝතලේ හොලවලා ගන්න. මෙන්න මේ විදිහට තියෙන එකට දැම්ම අපි මේ UV resin එකට තමයි මේ mica color එකතු කරේ. ඒ වගේම solid color මේ දෙක හොඳට mix කරගන්න. හැදිලි නේද? හොඳට mix කරගන්න. හොඳට mix කරගන්න කියන්නේ අපිට ටිකක් ඕන වෙනවා. UV resin එකකට නිකන් වැඩ කරන්න පුළුවන්. UV lamp එකක්ම ඕන. ගොඩක් අය nail art lamp එකක් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් nail art lamp එකක් නෙමෙයි මේකට UV lamp එකක්ම පාවිච්චි කරන්න කියලා තමයි මම කියන්නේ. මේවා ලොකු මිලක් නැහැ. සමහරක ලොකු මිලක් ගන්නවා. ඒ නාඩ ඉතින් එච්චරම නැහැ. පොඩක් වෙළඳ පොළ ගැන නම් අවධානයෙන් ඉන්න. හැම කෙනෙක්ගේම page වල බලන්න කාගේද අඩු එහෙම කියලා පොඩක් මිල ගණන් බලලා ගන්න. දැන් ඔයාලට පේනවා දැන් මම UV resin එකකට mica color එකයි solid color එකයි දෙකම එකතු කරා. ඔයාලට පේනවා ඊට පස්සේ මම ගාව ඇත්තට මේ shop එකෙන් බුදු නෑ මේ face wash එකක් තියෙනවා. face wash එකෙන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට පෙන ටිකක් අපි හදා ගන්නවා. අපි මොකද face wash එකකින් පෙන ටිකක් හදාගෙන ඒකත් පරිස්සමට එක තැනකින් අපි තියා ගන්නවා. හැබැයි අර ලොකු පෙන බුබුලු ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි අපිට ලොකු පෙන බුබුලු ගන්න බැරි නිසා අපි මම දැන් හින්ස වගේ දැන් ගොඩක් කලාවට ඔය පෙන ගන්න ඒවා වෙළඳ පොලේ තියෙනවා කියනවා. ඒවා ගන්න ඕනේ නැහැ. මේ විදිහට පෙන ටිකක් හදා කප් එකක් ගත්තම මේක අර කප් එකක් ගන්න කිව්වා. දැන් මෙන්න මේ වගේ UV resin එක දැන් මෙන්න මේ විදිහට අපි ගත්ත UV resin එක මෙන්න මෙහෙම අපි දා ගන්නවා ටික. මෙහෙම කරලා දා ගන්න. මෙතන අපි එක මේ ලයින් එකක් තමයි මේ විදිහට ඝනකමට දාගත්තේ. ඊගාව ලයින් එක අපි පොඩියට තුනීයට දානවා. තුනීයට දාලා මේක මම චුට්ටක් මෙහෙම අතින් මෙහෙම කරාට ඕගොල්ලෝ එහෙමම කරන්න යන්න එපා. ඕගොල්ලෝ ග්ලව්ස් මාස්ක් දාන්න. මෙන්න මේ විදිහට අපි කරනවා. මොකද අපිට තුනී ලේයර් එකක් අවශ්‍ය නිසා. මෙන්න මේ විදිහට අපි තුනී ලේයර් එකක් තියා ගන්නවා මේ දැන් ඔයාලට පේනවා දැන් මම මේ UV resin එකට තමයි මේ විදිහට කරේ. දැන් අපි ගාව තියෙන මෙන්න මේ විදිහට හදාගත්ත පෙන ටික. මෙන්න මේ පෙන ටික ඊටාම පරිස්සමට මේක ටිකක් ලොකු පෙන ටිකක් ගත්තා නම් හරි මට ලොකු පෙන හම්බුනේ නැහැ. ගන්න බැරි වුණා. මොකද මෙන්න මේ විදිහට අපි මේ පෙන ටික දානවා. මෙන්න මේ විදිහට අපි
මේ පෙන ටික මෙන්න මෙහෙම පෙන කැටි ටිකක් දාගෙන ඉක්මන් කරන්න ඕන. මෙන්න මේ විදිහට UV ලැම්ප් එක අල්ලනවා. දැන් ඔයාලට පේනනේ මේ පැත්තෙන් අල්ලන්නත්. මෙන්න මේ විදිහට UV ලැම්ප් එක අල්ලනවා. පැහැදිලි ඇති මං හිතන්නේ ඔයාලට මම කියලා දෙන දේ. දැන් ඔන්න අපි UV රෙසින් එක දැම්මේ. දැන් ඔන්න අපි UV ලැම්ප් එක අයින් කරනවා. අයින් කරලා මේ වගේ පොඩි ටිෂූ එකක් අරගෙන මේක හොඳට වේට් කරනවා. ඔයාලට පැහැදිලි නේද? දැන් පෙන තීනව නේද? ඕක තමයි පෙන ගන්න කතන්දරේ. පෙන කියපු අයගෙන් මං අහන්නේ මං මෙච්චර මහන්සි වුණාද? නෑ, කිසිම මහන්සියක් උනේ නෑ. පොඩි මහන්සියක් වෙන්නේ මම මෙන්න මේ කප් එකේ මේ මෙන්න මෙහෙම මේ ෆිල්ටර් ටික දාගන්න ගියාම ෂොප් එකේ නාගන්න එක. වෙන නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ විදිහට තමන් මේ UV රෙසින් ටික පොඩ්ඩක් අර තුනී තට්ටුවක් දාගන්න පුතේ. ලොකුවට දාගත්තාමත් මේ බෑ අපිට වැඩ ටිකක් කරගන්න. මොකද ලොකුවට දාගත්තාම අර පේන්නේ නැහෙනි බුබුලු. අනි කරන්නේ ඊට පස්සේ කරන වැඩේ මෙන්න මෙතනින් අපි ගන්නවා. මෙන්න මේ පෙන ටික. මෙන්න මේ පෙන ටික තමයි අපිට වැදගත්ම. පෙන ටික. මෙන්න මෙහෙම පෙන ටික දාගෙන UV ලැම්ප් එක අල්ලනවා. එච්චර දෙයක් නෙමෙයි මුහුදක රැලි දානවා කියන්නේ. කොහොම දෙයක් නෙමෙයි. ඔව්. දැන් ඔන්න බලන්න ඊට පස්සේ කරන දේ අපි මේක මෙන්න මෙහෙම මේකෙන් පොඩි ටච් එකක් දානවා. දැන් මේකට තව ලේයර් එකක් අපි ඊට පස්සේ ආයි දාන්න ඕන. දැන් ඔන්න අපි තව වටයක් දාලා පෙන්නනවා මම ඔයාලට. මෙන්න මේ වගේ ලොකුවට පෙන ගන්න. මෙහෙම අරගෙන පෙන ටික නම් දාගන්න පුතේ ලස්සනට. හැබැයි මේකට මේ UV ලැම්ප් එක ළඟ තියාගෙන හිටියට මේ ඔන් කරලා තියාගන්න එපා. ඔන් කරලා තියාගත්තොත් ක්ෂණික මේ ඔක්කොම නැති වෙනවා. මොකද ඉක්මනට මේ හයි වෙලා යනවා. දැන් අපි ඔන්න පෙන ටික දාගෙනනේ තියෙන්නේ. පෙන දාගත්තට පස්සේ තමයි පුතේ අපි UV ලැම්ප් එක ඔන් කරන්නේ. පැහැදිලිනේ? ඔන්න UV රෙසින් එක ගත්තා. ඒකට සොලිඩ් කලර් එකත් එක්ක මයික කලර් එක මික්ස් කරා. ඊට පස්සේ මොකද්ද අපි කරේ? ඊට පස්සේ මම නම් ගත්තේ ෆේස් වොෂ්. ඕගොල්ලන්ට කැමති පෙන එන දෙයක් අරගෙන අර UV රෙසින් ටික දාලා ඒකට උඩින් පෙන ටික දානවා. දැන් ඔන්න බලන්නකෝ අපි කරන දේ. අපි මේ ලැම්ප් එක පොඩ්ඩක් අයින් කරනවා. අයින් කරලා මේ වගේ ටිෂු පේපර් එකක් අරගෙන මෙන්න මෙහෙම පොඩි ටච් එකක් දානවා. දැන් පේනවද ඔයාලට? ලස්සනට ඇවිල්ලා නේද පෙන ටික? පෙන ටිකක් ලොකුවට ගන්න නම් ටිකක් පෙන මේ ඝනකමට ගන්න ටිකක් දාන්න පුතේ මේ. ටිකක් ගන්න වෙනවා. ඉතින් ඔයාලට කියන්නේ පෙන ටිකක් වැඩිපුර ගන්න. ලොකු පෙන හදා ගන්න ඕන. ලොකු පෙන බෝලයෙන්. ඊට පස්සේ මෙන්න මෙහෙම කරලා අප් එක නැත්තම් මෙහෙම අරන් මෙහෙම දාගන්න. මම හිතන්නේ ගොඩක් අය පැහැදිලි ඇති. අපැහැදිලි තනක් තිබ්බොත් කියලා දෙන්නම් මගෙන් නැවත අහන්න. මේ ටිකේ එන මැටි වලට ටිකක් ලොකුවට බුබුලු ආවා. ඇයි අපි දාපු රෙසින් ලේයර් එකේ අර ගොඩක් පෙන ලොකු පෙන කැටි ආවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ටච් කරන. ඊට පස්සේ දැන් ආයි අපි නැවත තව නිකන් රෙසිනුයි හාඩ්නුයි විතරක් මික්ස් කරලා ලේයර් එකක් දාගන්නම ඕන. පැහැදිලි ඇති මං හිතන්නේ. ඔන්න අපේ ලස්සන නිර්මාණය. ඉතින් දැන් ලස්සනයි නේද? ඔන්න ඒ විදිහට තමයි පෙන හදාගන්නේ මුහුදු වෙරළකදී. එහෙනම් එකට UV රෙසින් ඕන. ඔයාලට ප්‍රශ්නයක් මේව ගන්නෙ කොහෙන්ද කියලානේ. මම ඉතින් මගෙන්ම ගන්න කියන්නේ. හැබැයි මගේ ෂොප් එකේ තියෙනවා බඩු ගන්න. කොළඹ කොටුවේ ෆ්ලෝටින් මාකට් එකේ නම්බර 4 ෂොප් එකට ආවොත් මේ අවශ්‍ය සියලුම මෝල්ඩ් එකේ ඉඳලාම තියෙනවා. මොකද ඇල්ෆබෙට් මෝල්ඩ් එකක් වුණත් අපේ රුපියල් 1200යි වෙන්නේ. මේ දැන් අපහැදිලි දරක් තියෙනවනම් මගේ නම්බර එකට කෝල් එකක් දෙන්න. දැන් මේකට ෆිනිෂින් ලෙවල් එක නිකන් රෙසිනුයි හાર્ඩ්වෙර් විතරක් මික්ස් කරලා දාන්න. කන්ට් එකක් දෙන්න.